දවසක් වේවා මගේ යාළුවෝ හැමෝටම. ඔන්න ඉතින් අද මං හදන්නේ කොංගෝ පැලයක් පොට් කරගන්න. ඔය තියෙන්නේ මං මේ පැලේ පොට් කරගන්න හදාගත්ත මීඩියා එක. ඔයාලටත් පේනවා ඇති. මේකේ තියෙන්නේ වැලි කොටස් 3ට කොහුබත් කොටස් 1ක් සහ කොම්පෝස්ට් කොටස් කාලක්. මම වෙන වෙන දැම්මේ නැහැ. මං හිතේ මිම්මට තමයි දාගත්තේ. ඔයගොල්ලෝ හදනවා නම් ඒ වගේ මිම්මට හදාගන්න. ඕගොල්ලෝ දන්නවා ළමයි මං සාමාන්‍යයෙන් පැලයක් කට් කරපුවාම පොට් කරන්න යද්දී දිවිරනාශකයක් විදිහට පාවිච්චි කරන්නේ කොණ්ඩේ. ඒ වුණාට මේ පැලේ කට් කරාට පස්සේ තමයි මම දැක්කේ මගේ කොණ්ඩෙත් ඉවර වෙලා. එහෙමයි කියලා ඉතින් මේක හිටවන්න නැති වෙන්නත් බැහැනේ. ඒක නිසා මම තීරණය කළා අද වෙනසකටත් එක්ක අඟුරු පාවිච්චි කරන්න. මම ගොඩක් කට්ටිය අඟුරු පාවිච්චි කරනවා දැකලා තියෙනවා. ඉතින් මේක වරදින්න විදිහක් නැහැනේ. ඒගොල්ලන්ට හරියනවා නම් අපිට වරදින්නත් බැහැනේ. ඒක නිසා මම මෙන්න මේ විදිහට අඟුරු ටිකක් ගාලා යටින් මේකට විතරක් නෙමෙයි මම කට් කරගත්ත පැලේ ඒක මේකටත් ගාගත්තා කට් කරගත්ත පැලේටත් උඩින් ගාගත්තා. මොකද ඒකට දිලිරනාශක ඇතුල් වෙනවානේ. ඊට පස්සේ ඔන්න ඔය විදිහට මීඩියා ටිකක් පුරවගෙන මෙන්න මේ විදිහට පැලේ තියාගෙන ගොඩාක් මීඩියා පුරවන්න එපා. කොළ වැහෙන සයිස් එකට මීඩියා දාගන්න එපා. එතකොට අපේ පැලේ සවුත් වෙන්න බලනවා. මගේ තව පැල කිහිපයක්ම තියෙනවා. ඒ පැල කිසිම වර්ධනයක් නැහැ. එකම තැන මට හිතෙනවා අනිවාර්යෙන් ඒකේ මොකක් හරි මූල පද්ධතියේ ප්‍රශ්නයක් හරි මොකක් හරි එකක් ඇති. ඒකත් බලන්න ඕනේ. අනිවාර්යෙන් මම ඒකත් වීඩියෝ එකකින් ගේන්නම්. මට හිතෙන විදියට ඒක යටින් සවුත් වීගෙන තමයි එන්නේ පැල සෙට් එකම. ඒක වෙන්න හේතුව මං හිතන්නේ මේ වැස්ස හින්දා වතුර වැඩි වෙලා අක්කරි ඉතින් ප්‍රශ්නයක් තමයි. ඒක ගලවලම තමයි බලන්න ඕනේ. අපි ඒකත් බලමු ඊගාව වීඩියෝ එකෙන් අනිවාර්යෙන්ම. දැන් මෙන්න මේ විදිහට මේක හිටවගෙන ඉවර වෙලා ඔය පේනව නේද? මට නිකන් හිතුණා පැලේ නිකන් හිටින්නේ නැහැ වගේ එකක් හිතිලා වැලි ආයේ උඩින් දාගත්තා. ඔයගොල්ලන්ට පේන ඇති පැලේ අලුත් දැල්ලකුත් ඇවිත් තියෙනවා. අපි බලමු ඉතින් තව සතියකින් දෙකකින් මේ පැලේ තත්ත්වය කොහොමද කියලා. ඔන්න ඔය විදිහට තමයි මම මගේ කොංගෝ පැලේ හිටව ගත්තේ. මේක ළමයි ඉන්ඩෝ ප්ලාන්ට් එකක්. මම ගොඩක් හිටවලා තියෙන ඉන්ඩෝ ප්ලාන්ට්ස්ම තමයි. ඉතින් හරි ලේසියි නඩත්තු කරන්නත්. අපි එහෙනම් මගේ ඊගාව වීඩියෝ එකෙන් හම්බෙමු. එතකන් ඔයගොල්ලෝ හැමෝම පරිස්සමින් ඉන්න. මං එහෙනම් ගිහින් එන්නම්.